Hello friends, කොහමද ඔයාලට ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මුලින්ම දෙයක් කියන්න ඕනේ. ඔයාලට මේ වටේ වීඩියෝ එකේ බෙර සද්ද නම් ඇහෙනවා නම් ගණන් ගන්න එපා. මොකද අපේ පැත්තේ පෙරහැර. ඉතින් ඒකින්ද සද්ද වැඩි. හරි වැඩි කතාවක් නෑ අපි යන් අපේ වර්ල්ඩ් එකට. ඉන්න දිනවා මගේ වර්ල්ඩ් එක. කල්ලෝඩ් දෙයි बैकग्राउंड එක නුත් සද්ද යනවා ගණන් ගන්න එපා. අද ගේම් ප්ලේස් කරලා දැන් නෙමෙයි ඉන්නේ. ඒතර පොඩ්ඩක් සින්න වෙලා තියෙන්නේ. ඒතර පොඩ්ඩක් සින්න වෙලා තිබ්බේ. ඔව් ඉතින් මේක මම රෙකෝඩ් කරන්නේ මාර්තු මාසේ. කවදා අප්ලෝඩ් කරයිද කියන එක ඒක රෙකෝඩ් කරන්න මාර්තු මාසේ කවදා අප්ලෝඩ් කරයිද කියන එක ලොකු ප්‍රශ්නයක්. හිතිච්ච වෙලාවට දානවා. මම කියන්න ගියේ මම අර තම්මේල් එකේ කලින් එපිසෝඩ් එකේ තම්මේල් එකට ගත්තා. ඒකට මම වැට කෑල්ලක් ගහුවා ඔෆ් කැමරා. මම කිව්වනේ ඉතින් ඔෆ් කැමරා වැට කෑල්ලක් ගහන් ඉන්නම් කියලා. ඒක තමයි වෙලා තියෙන්නේ. උලන් සද්දේ නම් ගණන් ගන්න එපා. ෆෑන් එක දැම්මා. ඔෆ් කරමු. මම හිතන්නේ මං ඉතින් බිලීපිත්තකුත් හදාගත්තා. බිලීපිත්තකුයි දුන්නකුයි. තව ඒක මොකුත් නෑ විදින්නේ. ගේ පුරා මේවා කරා නින්දක් දාන්නම් බෑ. චිකන්ලා ඉතින් මට විලේජ් එකේදී ලෝෆ් කැමරා ප්ලේ කරද්දී බ්‍රවින් ස්ටෑන්ඩ් කියන එක බ්‍රවින් ස්ටෑන්ඩ් කියලා අයිටම් එකක් තියෙනවා. ඒක හම්බුණා. ඉතින් මම මෙතන මේස කෑල්ලක් පොඩියට ගහලා ඒක තිබ්බා. ඉතින් බ්‍රවින් ස්ටෑන්ඩ් එක sorry for the ignorance. මේ තියෙන ස්ටෑන්ඩ් එක මම මාරුත් එල්ල try කරලා දුන් බැලුවා. මේ තියෙන්නේ මේ නිදා ගන්න පුළුවන්ද කියලා ෆ්‍රෙන්ඩ්ස් බලන්නේ. මොකද අද එපිසෝඩ් එකේ ප්‍රෝග්‍රෑම් මම කරන්නේ මෙන්න මේක පාවිච්චි කරන එක තමයි අද දවසේ කරන්නේ. අද දවසේ හිතිච්ච වැඩ ටිකක් කරන්න ආවේ. අද හිතනවා මම මේ පොඩියට මම මේ ටික ෂේප් කරනවා. කීක වැඩ කරයි. ඉතින් මගේ පළවෙනි වැඩේ නම් මේක මාළු චුට්ටක් අල්ලන එක. ඉතින් අපි මාළු ටිකක් අල්ලමු. ඔයාලට බලාගෙන ඉන්න බෑ වගේ නම් කියන්න. එක්ක ඕනේ නෑනේ. ෆ්‍රෙන්ඩ්ස් ආවා පපා විශ් කෙනෙක් ආවේ. මේ මම ඉතින් ෆ්‍රෙන්ඩ්ස් රෑ වෙලාද කොහෙද? ඕකේ අපි යමු. මෙතන මොබ්ලා නම් ස්පවුන් වෙන්නේ නෑ. බය වෙන්න දෙයක් නෑ. ඔයාලට මේක එද්දි තිබිච්ච විදිහ මතකද මෙතන? කැත වෙලා හිනට කැත වෙලා තිබ්බේ. ඉතින් අද තියෙන තත්ත්වය බේස් එක. ඉතින් මම ඒ තරම් අප්ඩේට් කරා. දැන් පිටිපස්සත් අප්ඩේට් කරනවා. පිටිපස්සේ දැන් මේ ටික මම හදනවා ලස්සනට. පඩි බෙල් කෑල්ලක් එහෙම ගහලා ලස්සනට හදනවා. අද ඉතින් මේ අප්ඩේට් ටිකට අමතරව තියෙන්නේ වීඩියෝ එකේ මාළු අල්ලන එක තමයි. නෑ ඒ වැඩේ ඕනෙත් නෑ. අපි මෙහෙම කරමු. තාම නයිට් නම් වෙලා නෑ. ඕකේ මම අද කරන්න යන්නේ මොකද්ද කිව්වොත් මම කරන්න යන්නේ සරලවම කිව්වොත් පොඩි කව් ෆාම් එකක් ගන්නනේ. ඔගේ ප්ලෑන්ක්ස් ටික ගමු. පොඩි ෆාම් එකක්. ඒක තමයි
අදත් කරන්නේ ඉතින් ඒ ටික තමයි. වටෙන් සද්ද එන්න නම් ගණන් ගන්න එපා කලින් කිව්වත් වගේ. ඉතින් අපි තව ටිකක් කතා කරමු. පොඩ්ඩක් ඉන්න බෑස් විනාඩි 5ක් ගිහිල්ලා ඒකට ස්ටික් ඇට් 4යි 5යි. ඊට පස්සේ මේවා දෙකක් වා. මේ පෙන්ස් එක නුත් 27ක් හදු. ඉන්න ප්‍රේම්. Okay, දැන් නම් night time එක ඉතින් මම okay friends මට කියන්නේ අද නිදා ගන්න නෑ. friends මම කිව්වනේ මං උදේ වෙලාම එන්නම්. ඉතින් එළියේ සොම්බියෙක් හිටියා මං උඩ ගහලා නිදාගත්තා. ඉතින් ඊට එච්චරයි. මම XP එක ගත්තෙත් නෑ මේ ඉන්න සොම්බියගේ මස් එක තියෙනවා. ඕකේ අනිත් ඒවනුත් මැරෙනවා. ඉන්න ඔක්කොම සත්තු වගේ මැරෙනවා. ඒකනේ වෙන්න ඕන අපිට කොහොමද? මේ වැස්ස නම් නවතින පාටක් නෑ වගේ. මේ මූවත් මරලා දාන්න මට. ඔව් බං මේ මූත් එක්ක බෑ. දානිවා තෝ මර. තෝ තොපිත් නැල්ල බල. Wait, what the? Oh, what is that? Oh my god. පෙන්ඩ් බලන්න පෙන්ඩ් ඉතින් බෑනි කුලන්න මියාලා ටික බලන්න යාළුවේ කොච්චර කැතද කියලා ඒ වැඩ බලන්න යාළුවේ හොඳට හැදිච්ච ක්‍රොප්ස් නෙමෙව්වා කඩලානේ ඉතින් කරන්න වෙයි වැඩක් ලාලාලාලා friends වංගාව තව ලොග් නෑ ඉතින් මම දැන් යන්නේ ඒ දෙක කරන්න නෙවෙයි මම ආවේ මෙන්න මේක ගන්නට ඉතින් ඒකට හේතුව කිව්වොත් අරුන් දැන් නගිනවනේ නගිනවා කියන්නේ එහෙම නගින්න නෙමෙයි මේ වැඩි තේරුම් ගන්න බෑ දැන් අරුන් ඔය මේවේ කුඩ නගිනවනේ ඉතින් ඒක තමයි මම කරන්නේ ඉතින් ඒක කරන්න හේතුව කිව්වොත් අර මෝඩ 70 නගිනවා මෙව්ව එකට ඉතින් එහෙම නැග්ගම බෑ friends මා වැටුණා ගොඩට යමු ඉතින් හේතුව කිව්වොත් දැන් මම එන්න ඕනේ ඔයාලට friends දැන් මට මාළු විතර අල්ලගන්න දැන් ඉතින් අපි අද එපිසෝඩ් එකේ දැන් විනාඩි 9ක් ගිහින් මාළු අල්ලන්න එන්නම පපවිස් නම් හම්බ වෙනවා වෙස් මේක නිකන් නර්ටිලස් ඉන්නවා වගේ නර්ටිලස් ඉන්නකොට පපවිස් දැන් දෙන්නේ නැහැ පපවිස් හම්බෙන්නේ නැහැ දැන්
අන්න වයිට් අය කෙනෙක් ඉන්න ඌ මට ගහන්නද මන් දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් ඉන්නේ හොයා ගන්නත් බෑ. මොකක්ද හම්බුනේ? රෝඩන් ක්ලේෂා ඉන්න XP එක අරගෙන ඉමු. ඉතින් බලන්න ෆ්‍රෙන්ඩ්ස් බලන්න පෙන්ඩ අපි කොච්චර හොඳද කියලා. ඉතින් විනාඩි 10ක් ගිහිල්ලා ඉතුරු විනාඩි අඩ සිරාවටම ඌවත් හම්බෙනවද මට මතකයි මේකේ නේම් ටැග් එකක් ගන්න පුළුවන් කියලා. ෆිෂින් කරලා නේම් ටැග් හම්බෙනවා වගේ මතකයක් තියෙනවා. මාළු නෑනේ අපිට මේ එක එක්කුණු කොටවල් විතරමනේ හම්බෙන්නේ. මාළුන්ගෙන් හම්බෙන්නේ පප ෆිෂ් එක. පප ෆිෂ් වන පෝෂන් හද. බ්‍රවින් ස්ටෑන්ඩ් එක තියෙනවනේ. එන්ඩර් ඩ්‍රැගන්ට ගහන්න නම් පුළුවන්. මාළුවෙක් යේ ෆ්‍රෙන්ඩ්ස් ෆයිනලි මං කරන මගේ XP නැති වෙච්ච කොහොම හරි ගන්න ඕනේ කියලා. ඉතින් මං ඊළඟ එපිසෝඩ් එකේ පුළුවන් වුණොත් මොබ් XP ෆාම් එකක් ගහනවා. මං ඉතින් ඕෆ් කැමරා මැටීරියල් එකතු කරලා තියන්න. අපිට කොබල් ස්ටෝන් තමයි ගොඩක් ඕනි. ඒක මං කරනවා දිගටම වගේ. ඒක මට ලාභයි හරිද මේ වැඩේ. අපි ඉතින් එක එක මේවගෙන් XP ගමු. නැත්තම් මම වෙනම එපිසෝඩ් එකක් දානවා XP විතරක් ගන්නම. නිකන් නෑ අවශ්‍යතාවයක් නෑ. ෆ්‍රෙන්ඩ්ස් ඕනේ නෑ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි ඉතුරු වෙලාවම ටයිම් එක යූස් කරමු මාළු ටිකක් අල්ලන්න. මේ වැස්සත් මං හිතනවා මේ ටිකෙන් නතර වෙයි කියලා. වැස්ස තව ටිකක් අත කරා ෆ්‍රෙන්ඩ්ස්. yes තාම හවස. glowing squid ඉන්නවා. අපි ඒ වල්ල බූවදී දේශන බූවල්. මම හිතන්නේ මට මේ මැප් එකේ ෆස්ට් ටයිම් ද කොහෙද ඔය වල්ලබූ කෙනෙක් හම්බුනේ බූවල්ලා. දිගටම මාළු අල්ලනවා. විනාඩි 9 ඉඳන් මාළු අල්ලන්නේ මතක තියාගන්න. දැන් නම් මාළු වෙනවා ෆ්‍රෙන්ඩ්ස් අම්මට සිරි වෙන්නම. ෆ්‍රෙන්ඩ්ස් එරෙන්න ඇරලා තැපෙලෙන් මාළු වෙනවනේ. අනේ යන්න SP එකක් ගහන්න යනවා. මේ රෑ හින්දාද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. රෑ කියලා අපිට ලොකුද? ලොකුයි තමයි. අනේ ඒකත් අවුලක් නෑ. ෆිෂින් කරමු දිගටම. ඉන්න පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ස් මේ ටික කඩලා දාගන්න. මේ හරි චුට්ටක් සුද්ධ කරන්න ඕනි. දැන් මම සුද්ධ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. තවත් අද කරා. මට මේක දිහා බලන් ඉන්නත් කම්මැලි. ඔන්න මාළුවෙක් ඉන්නවා. ඔන්න ආවා. යේ. අපි ගෙදරට ගිහලා හොඳ නිින්දක් දාලෙමු. මොබ්ලා ස්පෝන් වෙනවා කියන්නකෝ ෆ්‍රෙන්ඩ්ස්. මම මේ ටෝස් ගාලා දීද්දි. මාර කිස් එකක. මටවත් හිතා ගන්න බෑ කියලා. මම දැක්ක ෆ්‍රෙන්ඩ්ස් පට්ට කරවලා තියෙන්නේ මේ ඇයි? එක ටෝච් එකයි තියෙන්නේ මේක වෙලා තියෙන්නේ. තාම නයිට් ටයිම් එකක් නෙමෙයි. අපරාධි මගේ ටයිම් එක. මට ඕන ෆ්‍රෙන්ඩ්ස් ඉක්මනට මේක රෑ වෙන්න. මට ඕන මෙන්න මේක නිදා ගන්න. මොකද මට ඒකට
මේ වැස්ස නවත්ත ගන්න අයියෝනි. මොකද වැස්ස කියන්නේ මහා කරුමයක් අපිට. සාමාන්‍ය මයින්ක්‍රාෆ්ට් ගහන අයට වැස්ස කියන්නේ ඉතා වදයක්. ඔව් මම හිතන විදිහ. හරි ඒකෙන් වැඩක් නැහැ. අපි දිගටම මගේ මාළු අල්ලමු. මගේ හංග බාර එකත් බයිනවා හිටු කියලා. දැන් මං හිතාගෙන ඉන්නේ මෙතන මාළු අල්ලන්න විතර ඩොක් එකක් හදනවා කියලා හිතුණා. එතකොට අපිට මාළු අල්ලන වැඩ තවත් ඊසි. මොකද මගේ මේ වේකේ තියෙන කෑමත් ඉවර වුණොත් අපිට ඉදිරියට තියෙන එකම ආහාර මාර්ගය වෙන්නේ මේ මාළු. ඔයගොල්ලෝ දන්නවනේ මාළු නැතුව යන වෙන හේතුව. දැන්වත් රැවිලා. දැන් නම් රැවිලා වගේ. නා ඉට් එක වගේ. ලා අපි බලමු ඉතින්. ෆ්‍රෙන්ඩ්ස් තාමත් නෑ ලුවත්. ඇයි? අපි කමු. මේ නයිට් වෙන අඩුයිද ෆ්‍රෙන්ඩ්ස් මේ අපි වැඩ කරන්නේ. මම දන්නේ නෑ ඒකයි කියන්නේ. මම නම් දන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. කොහොමද විනාඩි 16ක් ගිහින් කියන්නේ විතරයි මම දන්නේ. දැන් නම් මට ෂුවර් ෆ්‍රෙන්ඩ්ස් නෑ හවස දැන්. ඕකේ දුවන්න බලාගෙන ඉමු. හවස් වෙලා ඉන්නේ. අපිට මයින්ක්‍රාෆ්ට් එකේ රෑ වෙලා කියලා හොයාගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් වහින්න නැතුව ඉන්නවා කියමුකෝ. දැන් මේ හොඳටම කලුණා කියන්නේ අර මේවා වෙලා කියන එක. බලමු මම මේක විනාඩි 30ක් විතර දාන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ මාළු 20ක් විතර හල්ලලා පොඩ්ඩයි ඉන්නවා මොකක්ද දෙක. වයිඩගෙන ගණන් නැහැ. මගේ බේස් එක පැත්ත පාලා දෙන්න බෑ. මගේ බේස් එකක් දැන් වට කරලා ගහපුවාම බඩු හරි. තාම නම් වැස්ස නැවතිච්ච පාටක් නැහැ. මොනවා නැතත් මාළු වහුණා ඒකයි හොඳේ. මාළු වහුන විදිය හොයාගන්න බෑ කියන්නකෝ. මේ මාළු අල්ලනකොට නම් වැස්ස ලොකු කරදරයක්. ඉතින් මයින්ක්‍රාෆ්ට් ගහන අයට වැස්ස කියන්නේ මොන වගේ කරදරයක්ද කියලා ප්ලේ කරන අයම දන්නවා. මාළු කොච්චර මිස් වෙනවද කියලා. මටත් දැන් මේ මාළු එක්කනවා කියලා හොයාගත්තේ පුදුම අමාරුවේ. ඉතින් මං හිතුණොත් මෙතනින් නවත්තලා දානවා. මං ඔෆ් කැමරා හරි මේ වගේ නවත්තනවා වැස්ස නවත්ත ගන්නවා චීට් එකක් ඔන් කරලා හරි. මේ මම හිතන්නේ නතර වෙන්නේ නැති වැස්සද කොහෙද? මේක හරියටම මයින්ක්‍රාෆ්ට් එකෙන් දවස් 5ක් විතර යනවද කොහෙද? ඉවරයක් වෙන්න දන්න විදිහට. අනේ ඉන්න. මේ වතුර පැන ඉන්න ඕනේ නෑ අපි මේ වගේ හදපුවාම. මොබ් SP ෆාම් එක. P farm mob XP farm. ඕකේ විනාඩි 19යි. ප්‍රශ්නයක් නැහැ. අයියෝ වත් බලන්නකො ප්‍රින්ස් ඉතින් මට වෙන කරදරත්. මම කොහොම හරි දන්නවා මම ගොවන්නේ මයින්ක්‍රාෆ්ට් කියන්නේ මේ ගේම් ප්ලේ කරන්න ආසයි. මට සල්ලි නැතිකමක් තියෙන්නේ ගේම් එක බයි කරන්න. ඉතින් මට ඒක හින්දා මට අහුවෙන මං ගේම්ස් දාන්න හිතාගෙන ඉන්නවා. මම සල්ලි දීලා ගහන එක ගේම් එකක් කොහොම හරි ගේම් ට්‍රයි එකක් දෙන්න.
තප්පරයක් දෙන්න friends. හරි ඉතින් ඕකේ මම දැන් මෙතනින් ගේම් ප්ලේ එක අද නවත්තනවා. මට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. හැමෝම තාත් එක්ක ගේම් ප්ලේ එකකින් ඕගොල්ලන්ට සුබම සුබ දවසක්. බයි බයි.